මේ දවස්වලදී පාරකදී කවුරු හරි හම්බෙලා කතා කරත් එහෙම නැත්නම් බස් එකේදී කෝච්චියේදී එහෙම නැත්නම් ඔෆිස් එකේදී කවුරු හරි හම්බෙලා කතා කරන්නේ 2025 අවුරුද්දේ ආපු බජට් එක ගැන. මොකද මේ බජට් එක ආපු සමහර තීරණ නිසා සමහර අයගේ ජීවිත උඩියට කරු වෙලා පවා තියෙනවා. ඒ නිසා ඔයා රාජ්‍ය අංශ වැඩ කරන කෙනෙක් වුණා. එහෙම නැත්නම් ප්‍රයිවට් සෙක්ටර් එකේ වැඩ කරන කෙනෙක් වුණා. එහෙම නැත්නම් පොඩි බිස්නස් එකක් කරන් යන කෙනෙක් වුණා. එහෙම නැත්නම් ඉන්වෙස්ටර් කෙනෙක් වුණා. ඔයාට කොහොමද 2025 අවුරුද්දේ අයවැය බලපාන්නේ? ඒක හොඳ විදියට බලපානවද නරක විදියට බලපානවද ඔයාලට වාසියක් වෙලා තියෙනවද අවාසියක් වෙලා තියෙනවද ඉතින් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන් බැලුවොත් ඔයාලට දැනගන්න පුළුවන් ඒ ගැන අපි ඉස්සෙල්ලාම බලමු 2025 අයවැයෙන් වාසියක් වෙලා තියෙන කාටද එහෙම නැත්නම් 2025 අයවැයේ ජයග්‍රාහකයෝ කවුද කියන එක ඉතින් මෙතනදී අපිට ප්‍රධාන කාණ්ඩ පහක් දැක් ගන්න පුළුවන් පළවෙනි කාණ්ඩය තමයි හෙල්ත් කෙයාර් සෙක්ටර් එක ඇත්තරම 2025 අයවැයෙන් සෞඛ්‍ය ශාස්ත්‍රයට ලොකු ප්‍රමුඛතාවයක් දීලා තියෙනවා. ඖෂධ වෛද්‍ය උපකරණ වගේ ගෙන්නන්න රුපියල් බිලියන 185ක වගේ ලොකු මුදලක් මේකට වෙන් කරලා තියෙනවා. සාමාන්‍ය ජනතාවට වඩා හොඳ බෙහෙත් රජයේ රෝහල් වලින් ලබා ගන්න පුළුවන් වෙන. ඒ වගේම හොඳ ට්‍රීට්මන්ට් එකක් රජයේ රෝහලකින් ලබා ගන්න පුළුවන් වෙන තමයි මේ විදිහට වැඩි මුදලක් රජය වෙන් කරලා තියෙන්නේ මේකට. ඒ නිසා මිල අධික පෞද්ගලික රෝහල් වලින් බෙහෙත් ගන්න නැතුව සාමාන්‍ය මිනිස්සෙයිට ලංකාවේ රජයේ රෝහලකින් හොඳ බෙහෙත් ගන්න පුළුවන් හැකියාව මේ නිසා ලැබෙනවා. ඉන්සා රජයේ රෝහලකින්ම බෙහෙත් ලබා ගන්න ට්‍රීට්මන්ට් ලබා ගන්න කෙනෙක් නම් ඔයාට මේක හොඳ සුභාරංචියක් වෙනවා. වාසි ලැබෙන දෙවෙනි කාණ්ඩය තමයි කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක. මධ්‍යම අධිවේගී මාර්ගය. එහෙම නැත්නම් සෙන්ට්‍රල් එක්ස්ප්‍රස් වේ එකේ පළවෙනි අදියරේ වගේම තුන්වෙනි අදියරේ හදන්නත් ලංකාවේ අයවැයෙන් මුදල් වෙන් කරලා තියෙනවා. ඒ වගේම පාලම් හදන්න, ග්‍රාමීය ප්‍රදේශවල පාරවල් හදන්න අයවැයෙන් ලොකු මුදලක් වෙන් කරලා තියෙනවා. ඒ වගේම වතු නිවාස යෝජනා ක්‍රමවලටත් රජයෙන් අනුග්‍රහය ලැබෙනවා කියලා මේ අයවැයේදී කියලා තියෙනවා. ඒ නිසා ඔයා ඉදිකිරීම් ශාස්ත්‍රයේ වැඩ කරන ඉංජිනේර කෙනෙක් වුණත් කම්කරුවෙක් වුණත් ඔයාට සුභාරංචියක් වෙනවා මේක. ඉතින් මේකෙන් අදහස් වෙන්නේ ඔයාට වැඩිපුර ප්‍රොජෙක්ට් ලැබෙනවා කියන එක. ඉතින් වැඩිපුර ප්‍රොජෙක්ට් ලැබෙනවා කියන්නේ ඔයාට ලැබෙන ඔපචුනිටිස් අවස්ථා වැඩි කියන එක. අයවැයෙන් වාසි වෙන තුන්වෙනි ශාස්ත්‍රය තමයි ඇග්‍රිකල්චර් සෙක්ටර් එක. ගොවියන්ට සුභ ආරංචියක් මෙතනදී අහන්න පුළුවන්. මොකද පොහොර සාන ආධාරය ලබා දෙන රජයෙන් රුපියල් බිලියන 35ක මුදලක් වෙන් කරලා තියෙනවා. ඉතින් මේක නිසා පොහොරවල මිල අඩු වෙනවා. ඒ වගේම ගොවිතැන් වලට යන කොස්ට් එකත් මේක නිසා අඩු වෙනවා. ඒ වගේම අන්තිමට ලැබෙන ආහාරවල මිලත් මේක නිසා අඩු වෙන්න පුළුවන්. ඒ නිසා මේක කෘෂිකාර්මික කටයුතු වල දෙන ගොවියන්ට වගේම සාමාන්‍ය පාරිභෝගිකයන්ටත් වාසියක් වෙනවා. අයවැයෙන් වාසි ලැබෙන හතරවෙනි කාණ්ඩය තමයි කන්සියුමර්ස්ලා සහ එම්ප්ලොයිස්ලා. ඉතින් රාජ්‍ය අංශය වගේම පුද්ගලික අංශය වැඩ කරන සේවකයන්ගේ සැලරි එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රජයේ වැඩ කරන සේවකයන්ගේ සැලරි එක වැඩි කරන්න රුපියල් බිලියන 110ක් අයවැයෙන් වෙන් කරලා තියෙනවා. ඒ වගේම 2025 අප්‍රේල් මාසෙ ඉඳන් පුද්ගලික අංශය වැඩ කරන සේවකයන්ගේ මිනිමම් වේජ් එක රුපියල් 21000 ඉඳන් 27000 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම රජයේ වැඩ කරපු සේවකයන්ගේ පෙන්ෂන් එක වැඩි කරන්න රුපියල් බිලියන 10ක මුදලක් අමතරව රජයෙන් වෙන් කරලා තියෙනවා. ඉතින් 2025 අයවැයෙන් වාසි ලැබෙන පස්වෙනි කාණ්ඩය තමයි ඩිජිටල් ටෙක් සෙක්ටර් කියලා කියන්නේ. ඩිජිටල් ආර්ථිකය දියුණු කරන්න රජයෙන් රුපියල් බිලියන 3ක මුදලක් වෙන් කරලා තියෙනවා කියලා තමයි මේ අයවැයෙන් සඳහන් වෙන්නේ. ඉතින් ඔයා මොනවාම හරි විදිහක IT කම්පැනි එකක් කරන් යන කෙනෙක් නම් IT ස්ටාර්ට්අප් එකක් කරන් යන කෙනෙක් නම් ඔයාට ලැබෙන ඩිජිටල් සර්විස් වල ඒ වගේම ඔපචුනිටිස් වල ලොකු වෙනස්කමක් වෙන්න යනවා කියන එක තමයි මේකෙන් අදහස් වෙන්නේ. ඉතින් ඔයා සොෆ්ට්වෙයාර් ඉංජිනේර් කෙනෙක් වුණත්, ෆ්‍රීලාන්සර් කෙනෙක් වුණත්, ඩිජිටල් මාකටර් කෙනෙක් වුණත් ඔයාට මේ අයවැයෙන් ලොකු වාසියක් ලැබිලා තියෙනවා. ඉතින් ඔයා දැන් දන්නවා 2025 අයවැයෙන් වාසි ලැබිලා තියෙන්නේ කාටද කියලා. අපි ඊළඟට බලමු 2025 අයවැය අවාසි වෙලා තියෙන්නේ කාටද. එහෙම නැත්නම් 2025 අයවැයේ පරාජිතයෝ කවුද කියලා. ඉතින් මෙතනදී අපිට ප්‍රධාන කාණ්ඩ තුනක් දෙක ගන්න පුළුවන්. පළවෙනි කාණ්ඩය තමයි ප්‍රොපර්ටි ඩෙවලොප්මන්ට් කියන්නේ. ඉතින් ඔයා මොනවාම හරි විදිහක ඔයාට අයිති දේපල රෙන්ට් කරනවා නම් ඔයාට ඒකට වැය වෙන මුදල වැඩි වෙනවා. මොකද මොනවාම හරි විදිහක දේපල රෙන්ට් කරද්දි මේකට ගෙවන්න ඕන ස්ටැම්ප් ඩියුටි එක 101 ඉඳන් 102 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් මෙහෙම ඔයාට අයිති දේපල විකුණලා ලැබෙන ආදායමට ගෙවන්න ඕන කැපිටල් ගේන් ටැක්ස් එකත් වැඩි වෙලා තියෙනවා. පාර්ට්නර්ෂිප් එකක් හරි තනි පුද්ගලෙක් කරනම් ඔයාට ගෙවන්න ඕන ටැක්ස් රේට් එක වෙන්නේ 15%යි. ඒ වගේම ව්‍යාපාරයෙන් නම් ඔයාට 30ක කැපිටල් ගේන් ටැක්ස් එකක් ගෙවන්න ඕන වෙනවා. ඒ නිසා ඔයාට ඇති ඉඩම ගෙයක් වගේ දෙයක් විකුණන්න ඉන්නව නම් මේකෙන් අදහස් වෙන්නේ ඔයාට ලැබෙන්න තියෙන ලාභය ප්‍රොෆිට් එක අඩු වෙනවා කියන එක. අයවැයෙන් අවාසි වෙන දෙවෙනි කාණ්ඩය තමයි ගේමින් සහ ගැම්බලින් ඉන්ඩස්ට්‍රි කියලා කියන්නේ. ඉතින් ඔයාටත් මොනවාම හරි විදිහක කැසිනෝ බිස්නස් එකක් එහෙම නැත්නම් බෙටින් බිස්නස් එකක් වගේ තියෙනවා නම් ඔයාට ගෙවන්න තියෙන බදු මුදල වැඩි වෙනවා. පළවෙනි වෙනස්කම තමයි බෙටින් සහ ගැම්බලින් ලෙවි ටැක්ස් එක කියන එක 15 ඉඳන් 18 දක්වා වැඩි වෙලා තියෙනවා. ඒ වගේම කැසිනෝ එකක එන්ට්‍රන්ස් ෆී එක $50 ඉඳන් $100 දක්වා වැඩි වෙලා තියෙනවා. 2025 අයවැයෙන් අවාසියක් වෙන තුන්වෙනි කාණ්ඩය තමයි මේ ප්ලාන්ටේෂන් සෙක්ටර් කියලා කියන්නේ. ඉතින් වතුකම්කරුවන්ට දවසකට ලැබෙන පඩිය රුපියල් 1350 ඉඳන් 1700 දක්වා වැඩි වෙලා තියෙනවා. ඉතින් මේක ඇහුව ගමන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේක සුබ ආරංචියක් නේ කියලා. මේක සේවකයන්ගේ පැත්තෙන් බැලුවම වාසියක් තමයි. ඒත් පාරිභෝගිකයන්ගේ පැත්තෙන් බැලුවම අන්තිමට එන්ඩ් ප්‍රොඩක්ට් එකට වැය වෙන මුදල මේක නිසා වැඩි වෙනවා. ඒ වගේම කම්පැනි එකට කම්පැනි ඕනර්ස්ලාට දරන්න වෙන කොස්ට් එකත් මේක නිසා වැඩි වෙනවා. ඉතින් මේක නිසා අනාගතයේදී ලංකාවේ තේ මිල රබර් මිල පවා ඉහළ යන්න පුළුවන්. හරි. දැන් අපි සාරාංශයක් විදියට බලමු 2025 අයවැයෙන් වාසි වෙලා තියෙන කාටද අවාසි වෙලා තියෙන කාටද කියලා. ඉස්සෙල්ලාම වාසි වෙලා තියෙන කට්ටිය බැලුවොත් එහෙම හෙල්ත් කෙයාර් සෙක්ටර් එක, කන්ස්ට්‍රක්ෂන් සෙක්ටර් එක,
ඇග්‍රිකල්චර් සෙක්ටර් එක. ඩිජිටල් සර්විස් ලබා දෙන සෙක්ටර් එකට මේ අයවැයෙන් වාසියක් වෙලා තියෙනවා. ඒ වගේම අවාසි වෙලා තියෙන කට්ටිය බැලුවොත් එimhe රියල් ස්ටේට් කරන්නේ නැහැ, ගැම්බ්ලින් කරන්නේ නැහැ, ප්ලාන්ටේෂන් ඉන්ඩස්ට්‍රි එකේ ඉන්න අයට තමයි 2025 අයවැයෙන් අවාසි වෙලා තියෙන්නේ. ඉතින් 2025 අයවැය තීරණ මේ වීඩියෝ එක බලන ඔයාට කොහොමද බලපෑවේ? ඒක හොඳ විදියට බලපෑවද නරක විදියට බලපෑවද? කමෙන්ට් එකක් දාන්න පල්ලෙහා. ඒ වගේම ඔයාට මේ වීඩියෝ එකේ කතා කරපු දේවල් ගැන තව වෙන මොනවාම හරි දෙයක් දැනගන්න ඕන නම් හරි ටැක්ස් කම්පියුටේෂන් එක කරන තැන ඉඳන් ටැක්ස් රිටර්න් එක ෆයිල් කරන තැන වෙනකන් ඔයාටත් මොනවාම හරි ටැක්ස් සම්බන්ධ සේවාවක් ලබා ගන්න ඕන නම් මේ පෙන් සිම්පල් බුක්ස් අපේ නම්බර් එකට කතා කරලා අපේ එක්ස්පර්ට් ටැක්ස් ටීම් එක සම්බන්ධ කරගන්න මේ වීඩියෝ එක බලන්න ඔයාට පුළුවන්. ඉතින් 2025 බජට් එකේ තීරණ ගැන කරපු මේ වීඩියෝ එක ඔයාට වැදගත් වුණා කියලා හිතෙනවා නම් අයවැය ගැන උනන්දුවක් දක්වන ඔයාගේ යාළුවන්ට නෑදෑයන්ට බිස්නස් එකේ වැඩ කරන සේවකයින්ට මේ වීඩියෝ එක මතක ඇතුව ෂෙයා කරන්න.